ප්‍රශ්නයක් විදිහට ගත්තම දැන් මේ වෙද්දින කාලීනව ටොපික් කියන රැගින් කියලා කියන්නේ. තම කතාව අපේ යුනිවර්සිටි එකේ රැක් නෑ. හරි. රැගින් කියන එක ඇතුලේ හොඳ පැත්ත නරක පැත්ත දෙකම තියෙනවා නැත්නම්. දැන් හේතුව තමයි දෙකම තියෙන හේතුව තමයි මේ දැන් ඉන්න මිනිස්සු රැක් කියලා කරන්නේ රැක් නෙවෙයි. රැක් එකක් කියන එක ගත්තාම මේක ඇතුලේ වෙන්න ඕනේ යුනියන් එකක් හැදෙන්න. කියන්නේ තව එකෙක්ට කෙනෙක්ගේ දුක තේරෙන එක තමයි මේ රැක් එකේ ප්‍රධානම දේ. එතකොට එතන වෙන්නේ පොඩි පොඩි රැගින් එකක්. රැක් කියන්නේ අර එක එක්කෙනාම අඳුරගෙන පොඩි ගේම් එකක් ගහලා අර අපේ අවුට්බවුන්ඩ් ප්‍රෝග්‍රෑම් එක වගේ හරි පොඩි කරදරයක් කරනවා නැත්නම් නෑ රැක්. ඒකට පොඩි වදයක් දෙනවා. ඒක හරි. ඒ ෆන් වදයක් වගේ. ෆන් වදයක්. ඒක හරි ෆන් එකක්. පස්සේ කාලෙක hina වෙලා කතා කරන්න ඒ වගේ. අපි නිල් ගහ ගන්න ඉස්සෙල්ලා කියලා විතර ගහ ගන්න ප්‍රයත්නයකට අන්න ඒ වගේ දෙකින් තියෙනවා. අර ඔයාලා ළඟ ගැට ගහලා ටිකක් කරනවා. අණු වලට ගහලා කරන්නේ. ඒක ඇත්තටම රැකියක් වුණාට අපිට කතා කරන්න දෙයක් තියෙනවා. hina වෙලා මෙමරි එකක් තියෙනවා. ගොඩක් කරලා මම දැකලා තියෙනවා මේ රැක් ප්‍රශ්න ගොඩක් කරලා කතා කරන්නේ කැම්පස් ළමයි නෙවෙයි. පිට කට්ටියද? පිට කට්ටිය. කැම්පස්ෙන් ඇවිල්ලා නැති කැම්පස් එකෙන් පාස් අවුට් වෙච්ච අයවත් නෙවෙයි. ගොඩක් කරලා කැම්පස් ඇවිල්ලා නැති එළියෙන් ඉඳන් බලන කට්ටිය. එයාට තේරෙන්නේ නැහැ කොහොමද? තේරෙන්නේ නැහැ මේ රැක් කියන මොකද. මේකේ රැක් ඇත්තම නෑනේ. ඔයගොල්ලෝ හැබැයි අපිට